දවසක් බූරුවෙක් කොටියෙකුට මෙහෙම කිව්වා. තනකොළ නිල් පාටයි. කොටියා කිව්වා නෑ තනකොළ කොළ පාටයි. සංවාදයේ උණුසුම් වුණා, තර්ක විතර්ක වැඩි වුණා. මේක විසඳ ගන්න දෙන්නම තීරණය කරා යන් සිංහලකට. සිංහයා සිංහාසනේ මත හිටියා. බූරුවා කෑ ගහලා ඇහුවා උතුමාණනි තනකොළ නිල් පාටයි නේද? සිංහයා කිව්වා ඔව් තනකොළ නිල් පාටයි. ඒකනේ මේ කොටියා මාව විශ්වාස කරන්නේ නැහැ. මෙයා මගෙත් එක්ක තර්ක කරනවා. ඒ නිසා කරුණා කරලා මෙයාට දඬුවම් කරන්න. සිංහයා කිව්වා කොටියට අවුරුදු 5ක් නිහඬව ඉන්න දඩුවමක් විදියට දෙනවා කියලා. බූරුවට හරිම සතුටුයි. බූරුවා කෑග ගහ දුවන්න ගත්තා. තනකොළ නිල් පාටයි කියලා. කොටියා නියතමානීව දඬුවම පිළිගත්තා. නමුත් සිංහයාගෙන් ඇහුවා ස්වාමීනි තනකොළ කොළ පාටයි. නමුත් ඔබ මට ඇයි දඬුවමක් දුන්නේ කියලා. සිංහයා මෙහෙම කිව්වා තනකොළ නිල්ද කොළද කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඔබ බූරුවෙකු සමග තර්ක කරමින් ඔබේ කාලය කා දැමීම ඔබේ වරදක්. ඒ නිසයි මං ඔබට දඬුවම් කළේ. තමන්ගේ විශ්වාසයන් මිත්‍යාවන් තමන්ම හරිය කියලා හිතමින් අනෙක් මත නොසලකා හරින අය සමග වාද කිරීමට යාම මෝඩ ක්‍රියාවක්. එනිසා එක බූරුවන් එක්ක තර්ක විතර්ක කරන්න යන්න එපා. එච්චරයි.